Hello, welcome to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගැන. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කියන්නේ ගෙදරකට ආකර්ෂණීය පෙනුමක් ගන්න පුළුවන් ප්ලාන්ට්ස් වර්ගයක්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි මේ ගැන කතා කරමු. ගොඩක් වෙලාවට ගෙදර හරි රූම් එක ඇතුලේ හරි වැඩ කරන නිසා එතන ෆ්‍රෙෂ් කරගන්න ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගොඩක් හෙල්ප් වෙනවා. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කියන්නේ ගෙදර ඇතුලේ ලයිට් අඩු වෙලාවක හොඳට ග්‍රෝ වෙන්න පුළුවන් පළ වර්ගයක්. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වල තියෙන biggest advantage එක තමයි එයා quality improve කරන එක, stress එක අඩු කරන එක, room එක cool and cool කරන එක. එතකොට home decoration එකක් විදියටත් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගන්න පුළුවන්. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කිහිපයක් නම් ස්නේක් ප්ලාන්ට්, මනි ප්ලාන්ට්, ඇලෝවේරා ආදිය ගන්න පුළුවන්. ලිවිං රූම් එකේ රබර් ප්ලාන්ට්, මනි ප්ලාන්ට් වගේ ප්ලාන්ට්ස් වර්ග තියෙන එක ගොඩක් හොඳයි. ඒ වගේම ටේබල් එක උඩ ඇලෝවේරා, පළ ඒ වගේ ප්ලාන්ට්ස් තියෙන එක ගොඩක් හොඳයි. ඒ වගේම බෙඩ්රූම් එකේ විශේෂයෙන්ම බෙඩ්රූම් එකේ ස්නේක් ප්ලාන්ට් වලට තමයි ගොඩක්ම හොඳ. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට කෙයා කරනකොට මතක තියාගන්න ඕන දේවල්. පළවෙනි දේ තමයි හැමදාම වතුර දාන්න එපා. ඒ වගේම ඩිරෙක්ට් හිරු එළිය වැටෙන තැන්වල ප්ලාන්ට්ස් තියන්නත් එපා. වතුරේ හිටවන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියෙනවා නම් අනිවාර්යෙන් දවස් 2කට සැරයක් වතුර අයින් කරන්න. ඔයාලත් මේ වගේ ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ගෙදර හිටවන්න. ගෙදරට ආකර්ෂණීය පෙනුමක් හේවි. අදට ගිහින් එන්නම්. බයි.